අද වීඩියෝ එක ටැරෝ රීඩින් එකක්. ඔයාගේ ඒන්ජල් කින් ඔයාට ලැබෙන ඒන්ජල් මැසේජ් මොනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අද අපි බලන්න හදන්නේ. ඉතින් මේ පේන රූප දෙකෙන් ඔයාගේ හිත වැඩිපුරම යන රූපය තෝරගන්න හොඳට හිතලා ලස්සන ඒන්ජල් මැසේජ් එකක් බලන් ඉන්නවා ඔයා වෙනුවෙන්. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 1 නම් ගොඩක් වෙලාවට පහුගිය කාලේ ඔයා ආදරය නිසා මොකක් හරි වේදනාවකින් දුකකින් ඉඳපු කෙනෙක් වෙන්න ඕනි. එහෙමත් නැත්නම් ෆයිල් නම්බර් 1 තෝරගත්ත ඔයා ආදර ප්‍රශ්නයක් නිසා හිතවලින් ඉඳියත් ඒ ටොක්සික් රිලේෂන්ෂිප් එකෙන් දැන් අයින් වෙන්න හදන කෙනෙක්. හැබැයි ඔයාගේ ආදරය සම්බන්ධයෙන් ඔයාට තියෙන ඒන්ජල් මැසේජ් එක තමයි ඔයාගේ රිලේෂන්ෂිප් එකේ මොකක් හරි ගැටලු තියෙනවා නම් ඒව විසඳෙන්න ළඟයි. ඒ වගේම ඔයාගේ පැරණි ආදර තුවාල හොඳ වෙනවා වගේම ඔයාට ආදරය කරන ඇත්ත ආදරයක් හම්බ වෙන්න ළඟයි. හැබැයි ඔයාට කියන්න තියෙන විශේෂම දේ තමයි තව කෙනෙක්ට ආදරය කරන්න කලින් ඔයා ඔයාටම ආදරය කරන්න. ඒ වගේම ඔයාගේ වෘත්තීමය හෝ රැකියාමය තත්වයේ ලොකු ටර්නින් පොයින්ට් එකක් සිද්ධ වෙන්නත් ළඟයි කියලා මේ කාඩ් එකෙන් පෙන්නනවා. මේක এডুকেෂන් පැත්තෙන් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා මහන්සි වෙන තරමට ඔයා කැප වෙන තරමට ඒ අදාළ ශාස්ත්‍රයේ ඔයාට කැපී පෙනෙන චරිතයක් වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා තමයි මේ කාඩ් එකෙන් පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි මූල්‍යමය පැත්තෙන් ගත්තොත් ඔයා මොනාටම හරි කාට හරි ණය වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට මූල්‍යමය වශයෙන් ඒවට උදව් හම්බ වේවි ඉදිරියේදී. ඒ වගේම තමයි මේ කාඩ් එක තෝරගත්ත ඔයා පුළුවන් නම් මුදල් ආකර්ෂණය කරන money affirmations, money subliminal වගේ දේවල් පාවිච්චි කරන්න. ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 2 නම් මේ කාඩ් එක ආලෝකය, විශ්වාසය සහ ආදරය කියන ඒවා පෙන්눔 කරනවා. ඒ වගේම හાર્ට් චක්‍ර එකත් මේ කාඩ් එක තුලින් පෙන්눔 කරනවා. මේ වෙලාව වෙනකොට ඔයා ආදරය සඳහා ගොඩාක් විවෘත වෙලා ඉන්න කෙනෙක්. යුනිවර්ස් එක ඒ සඳහා ඔයාට ඕනි දේවල් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ කාඩ් එක තෝරගත්ත ඔයාට ආදරය ගැන නම් තියෙන්නේ හරිම සුබ අනාගතයක්. ඒ වගේම මේ දවස්වල ඔයා ගොඩක් ඒන්ජල් නම්බර්ස් එහෙමත් දකිනවා ඇති. ඉතින් මේ ඔක්කොම ඔයාගේ ඒන්ජල් කින් ඔයාට ලැබෙන මැසේජස්. ඉතින් මේ කියන දේවල් ඇත්තක් නම් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ අදහස ගැන. ඊළඟට මුදල් සම්බන්ධයෙන් මට ඔයාට කියන්න තියෙන්නේ ඔයා මුදල් වලට තියෙන ග්‍රැටිටියුඩ් එකත් එක්ක තමයි ඔයාට ලැබෙන මුදල් කොච්චරක් ලැබෙනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට ලැබෙන සුළු මුදලට පවා ස්තුතිවන්ත වෙන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔයාට කියන්න තියෙන්නේ ඔයාගේ හදවත කියන දෙයට අහුම්කම් දෙන්න. ඉතින් අද මේ රීඩින් එකෙන් අපි ඔයාට කියපු දේවල් ඇත්තක් නම් ඔයාගේ අදහස් ගැන කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදා ගන්න.